ජනතාවට සාධාරණයක් වෙන්නේ නැහැ මේ අපදාවට ලක් ජනතාවගේ ජීවිතවලට සාධාරණයක් වෙන්නේ නැහැ පරිස්සම් අපිට දරන්න ජලකඳකට ගහන් ගිහින් මිනිසුන්ගේ ජීවිතේට ආත්මෙට සාධාරණයක් වෙන්නේ නැහැ ඒ හින්දා දැන්වත් විහිළු කරන එක නවත්තලා මේ අහිංසක මිනිසුන්ට නැවත ගම්බිම් වලට යන්න පුළුවන් වෙන විදිහට තමන්ගේ තීන්දුව తీරන ටික ගන්න ඒ තීන්දුව తీරන ගන්නේ නැතුව අපිට බන්න බලක් වෙන්නේ නැහැ ජනාධිපතිවරයාගේ අමාත්‍යාංශ මේ ආණ්ඩුවේ ඉන්න මැදිහත් ඇමතිවරු මන්ත්‍රීවරු විහිළුවකට ගන්නව නම් ඔබතුමාලා විහිළුවට ගන්න ජනාධිපතිතුමාගේ නොහැකියාව. මේ විද්‍යාභාරය ඉන්නේ මේ රටේ විධායක ජනාධිපතිතුමා. ඒක අමතක කරන්න එපා. මන්ත්‍රීතුමා දැන් ආණ්ඩුවට චෝදනා කරන්නේ ආර විතරක් අදලා පොඩිනවල්. ආණ්ඩුවට චෝදනා කරන්නේ ඔබතුමා මේ පැත්තේ ඉන්න වැඩසටහන දැනගෙනද අපිට මේ පැත්ත බලන්නේ අපේ දිනසය අපි තියලා දන්වත් කළා දෙන්නේ. ගෝවිද්‍යාගෙන් ආයෙ නැති එක අපි පිළිගන්න අය ඔබතුමාත් දන්නේ නැති ලංකාවට විනි සුපිරියඩ් 15යි. හරිද ඒ ගොඩ ලොකු වැඩතෝගයක් තියෙනවා. යාළුවාට මේ වැඩ කොටස කරගෙන යන ගමන් දැනට අඹර බාලා තියෙනවා. ඒක පොඩි වැඩක් නිසා මේක ලොකු වැඩක් කියලා ඔබතුමාට දැනෙන්න තියෙන ඇති. ඒ නිසා සමාවෙන්න මත්තු. ඔබතුමා දැන් අදහස් දීලා ඉවරනේ. ඒ නිසා ඔබතුමා මේකේ අගක් මුලක් නොදැන වොයිස් කට් දීම වැරදි නැද්ද කියලා හිතලා බලන්න. අපි මෙතන අපි දැනුවත් කරලා ඉවරයි. ඉඳන් හොයලා ඉවරයි. අපි ඒක වැඩේ තුට්ටක් පරක් වෙන්න පුළුවන්. මේ දැන් තියෙන්නේ මේ ආපදාවට ලක් වෙච්ච මිනිස්සු දුකටපත් වෙච්ච මිනිස්සුන්ගේ ජීවිත ටිකට ගහන්න එකනේ. ජීවිතාවදාම අවදාමකට ලක් කරලා තියෙනවා. ඒකට තමයි අපි කඳුරුදාක් හදලා ඒ වැඩ ටික කරගෙන යනවා. ඒ වැඩ ටික කරගෙන යනවා. හරිද? ඊට පස්සේ ඉඩම් ටික තෝරගෙන ඉවරයි. ඉඩම් ටික තලයේ තියෙනවා. තලයේ තියෙන දේ අපි දන්නවා කියලා දෙන්න ඕනේ.